ආයිබෝන් කියන ඔබ සියලුම දෙනාට ඊටම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මාතෘකා කීපයක්ම තියෙනවා කතා කරන්න අද දවසේ. සෝචනීය සිදුවීමක් දැක්කා ඊ පෙරේදා. ඒ තමයි අර මඩකලපු දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන සලකුණු කරලා තිබුණු නාමපුවරු වගේක් පාරිසභාවල සභාපතිවරු කීප දෙනෙක් ඇතුළුව ඒ ට්‍රැක්ටර් වලින් ඇවිල්ලා ඒවා ගලවගෙන යනවා. ඉතින් එයාලා කියන්නේ මේවල පුරාවිද්‍යා ස්ථාන තිබිය යුතු නැහැ. ඒවා ඉවත් කළ යුතුයි. එතන තනිකරම දෙමළ ජාතිවාදය තමයි එතන පෙන්눔 කරේ. ඒක නෑ කියන්න බෑ. එයා කියනවා මේක අපේ නිජ භූමිය. ඒ නිසා අපි මේවා තිබිය යුතු නැහැ. මේවාල සිංහල බෞද්ධ නටබුන්වත් තිබිය යුතු නැහැ කියන අදහසින් තමයි ඒ සියලුම දේවල් අයින් කරලා දාන්නේ. අතන මේක මේ රටේ නීති අමුවේ උල්ලංඝනය කරන එකක්. ඒ වගේම ලංකාව වගේ ජීවී උරුමයක්, ලිවින් හෙරිටේජ් එකක් පවතින රටක මේ වගේ දේවල් සිදුවීමෙන් මතු පරපුරට ලංකාවේ අතීත උරුමයන් මේ විදිහට විනාශ කරන්නේ මතු පරපුරට ඒවා ඇහැටවත් දකින්න ලැබෙන්නේ නැහැ මේ විදිහට ගියොත්. ඉතින් අර ආනන්ද විජේපාල කියන අපි අඳුනගත්තා කියලා අඳුනගත්තා වගේම අද අය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට පස්සේ අයට අප ලැබිලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පොලිසිය මේ අයට නඩු දැම්මේ. එහෙම නැත්නම් උසාවියට ඉදිරිපත් කරේ, ගරු අධිකරණයට ඉදිරිපත් කරේ කුමන පනතක් යටතේද? මොන චෝදනා යටතේද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද ලංකාවේ බලගතුම පනත තමයි පුරාවිද්‍යා පනත. ඊළඟට පොදු දේපල පනත. මේ කිසිම පනතකින් නෙවෙයි වෙන්න ඕනේ මේ අය නඩු දාලා තියෙන්නේ. මේ අය අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙයාට අධිකරණ අප ලබා දීලා තියෙන්නේ ගරු අධිකරණයෙන්. ඉතින් මෙතන පොලිසිය පිළිබඳ යම්කිසි ප්‍රශ්නකාරී තැනක් එනවා, ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. මොකද මේ වගේ පුද්ගලයෝ මෙහෙම මේ රටේ නීතිය මහදවල් අමුවේ තග දාලා උල්ලංඝනය කරනකොට ඒවට දඬුවම් දෙන්න ඕනේ. පළවෙනි කාරණා ඒවට දඬුවමක් තියෙන්න ඕනේ. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ වගේ පුද්ගලයන්ට අපේ රටේ ගරු අධිකරණයෙන් අනිවාර්යයෙන්ම නිසි දඬුවම් ලබා දෙයි කියලා. මොකද හේතුව මේවා නරක පූර්වාදර්ශ. සිංහල දෙමළ මුස්ලිම් අපේ සීලුම ශ්‍රී ලාංකිකයන්ගේ උරුමය තමයි මේ. අපේ උරුමය. එහෙම නැත්නම් අපේ ජීවි උරුමය. අපේ රටේ සංචාරක කර්මාන්තය පවා රඳා පවතින්නේ මේ නටබුන් මේවා බොහොම වැදගත් සාධක ඒ දේ සීලුම දේවල් වලට. අපේ රටේ ආර්ථිකයට පවා මේවා වැදගත්. මේවා මේ ලෝකේ රටවල් වල තමන්ගේ පරණ උරුමය, තමන්ගේ ජාතික උරුමයන් පුරාවිද්‍යා ස්ථාන ඒවා මාකට් කරලා විශාල ධනයක් උපදිනවා. විශාල ඩොලර් ප්‍රමාණයක් විදේශ විනිමයක් උපයා ගන්නවා. අතරම මේ සිද්ධ වෙන දේවල් දිහා බලපුවාම ලංකාව මේ වෙද්දි මේ ආණ්ඩුව කොහෙටද මේ රට අරගෙන යන්නේ කියන බොහොම පැහැදිලි. මොකද මේ වගේ ජාතිවාදීන් බෙදුම්වාදීන් රිසිසේ දඟලනවා. ඒ අතරේ මේ ආණ්ඩුව ඒවට පහසුකම් සපයනවා. අද හඳුන්නේ මහත්තර පොඩි කරදරයක් වෙලා සුපුරුදු පරිදි එයා ඉතින් කොහොමත් ඉතින් හොටපටල ගන්න මිනිස්සයානේ මේ ආණ්ඩුවේ. පලංචියේ ලීරනකොට කුඤ්ඤේ ගහනවන ඉස්සර ඔය බණ්ඩි කීතෙන් ඉරද්දි. එතකොට ඔක ආපු රිලෙවෙක් මේ තමන්ගේ ඇට දෙක දාගන්නව ගස්සට ඒ කරලා කුඤ්ඤේ ගලවනවා. ඒ වගේ හඳුන්නෙත් තියුන්නේ හැමදාම රටපටල ගන්නවනේ. ඉතින් අදත් මොකක්ද ඔන්න හඬපටයක් ලීක් කරගෙන කියලා කතාවක් තියෙනවා. අපි හඳුන්නෙත්ට සලකන්න ඕනේ මීට වඩා. මොකද එයා අපිට සම්පතක්. එතුමා බොහොම විශාල සේවයක් කරන මේ ආණ්ඩුව දිනින් දින ආණ්ඩුවේ නිර්වත දිනින් දින හෙලිකරන්න. ආණ්ඩුවේ නොහැකියාව හෙලිකරන්න. මොකද හඳුන්නෙත්ති තමයි මේ ආණ්ඩුවේ මුදල් ඇමති වෙන්න හිටපු පුද්ගලයා. තමන් හදාගෙන හිටපු බොරු ප්‍රතිරූප මේ වෙද්දි කැඩි විදි විසිරී යනවා. ඉතින් සමාජය මේ ගැන කතා කරනවා. ඉතින් විලිලැජ්ජ සිද්ධියක් ඇතරම මොකද මේ කන්ටේනර් නිදහස් කරන්න ඒ වගේ තමන් නීති විරෝධී විදිහට මේ ඇමතිවරු ඒ පුද්ගලයොත් එක්ක සංවාද කරන ඒවා ලීක් වීම ඇතරම මේ ආණ්ඩුව පත් කරපු ජනතාවටත් විලිලැජ්ජාවක් නේද? ඉතින් ඒ වගේ සිද්ධියක් තමයි වෙලා තියෙන්නේ. ඊට වඩා බරපතල කාරණාවක් තියෙන ඇතරම මේ කොටි සිරකරුවන් 11 දෙනෙක් නිදහස් කරලා තියෙනවා. ඊට සමගාමීව මේ කොටිසිරකරුවෝ නිදහස් කරද්දී අපිට මතකයි මේ ජනාධිපති ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගහපු කයිවාරුව ඇතුලේ යා කියනවා නාවික හමුදාවේ සහ යුද හමුදා බුද්ධ්‍යංශවල යම්කිසි අපරාධ කරපු නිලධාරීන්ට අනිවාර්යයෙන්ම නීතිමය කටයුතු කරනවා. ඒවා මේ රණවිරුද්ධ අඩයම කියලා ලඝු කරන්න එපා කියලා. රණවිරුද්ධ අඩයන් කරනවා කියලා කෑ ගහන්න එපා. අපි ඔන්න සූදානම් වෙලා ඉන්නවා ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් එතකොට ඒ ඇස්සේ කොටිසිරකරුව 11 දෙනෙක් අද නිදහස් කරනවා. සිරකරුව සැකකරුව නෙමෙයි සිරකරුව 11 දෙනෙක් නිදහස් කරනවා. අපේ යුද හමුදාවේ නිලධාරීන් යුද අපරාධ කරා කියලා හිරකරන්න රජයේ ජනාධිපතිවරයා ඇතුළු රජය පූර්ණ මැදිහත් වීමක් කරනවා. ඉතින් ඇත්තරම මේ වලින් එකින් එක පැහැදිලි වෙනවා මේ ආණ්ඩුව
අර දෙමළ ඩයස්පෝරා එකට විදේශගත කොටි දෙමළ ඩයස්පෝරා. ඒකට දෙමළ ඩයස්පෝරා කියන්න බෑ. දෙමළ ඩයස්පෝරාගේ දෙමළ ජාතිකයෝ කොටින්ට සම්බන්ධ නැති දෙමළ ජාතිකයොත් බහුතරයක් විදේශගත වෙලා ඉන්නවා. නමුත් මේ කොටි දෙමළ ඩයස්පෝරාකයි තා ප්‍රබලයි. ඉතින් ඒ අය මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අල්ලේ නටන බවක් තමයි පේන්නේ. ජනාධිපතිවරයා එක පැත්තකින් කොටිසිරකරු නිදහස් කරන ගමන් අපේ රටේ රණවිරුවෝ හිරගත කරන්න Taman සූදානම් කියලා නීතිය ක්‍රියාත්මක කරන්න යනවා කියලා එයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා. ඉතින් බලන්න මේ කතන්දරවල තියෙන හරිම ගැළපීම. ඉතින් මේවා ඇවිල්ලා නිකම් දේවල් නෙමෙයි. මේවා තමයි සැලසුම් සහගතව මේ ආණ්ඩුව යම්කිසි වැඩපිළිවෙලක ක්‍රමානුකූලව නියැලෙනවා කියන බොහොම පැහැදිලිව පේනවා. ඉතින් ඒ වගේම තමයි දැන් සූදානම් වෙනවා මේ මොකද්ද දෙසැම්බර් 12 වෙනිදා එනවා කියලා කියනවානේ. මොකද්ද ශ්‍රී ලාංකික දිනය? මොකද්ද ශ්‍රී ලාංකික දිනය? ශ්‍රී ලංකන් ඩේ හරි මොකක් හරි එකක්. ඉතින් ඇත්තටම මම ඒක ගැන ඊළඟ වීඩියෝ එකෙන් කියන්න යනවා. ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා. ඒක ඇත්තටම කළ යුතුද නැද්ද කියන එක අපේ අදහස මොකද්ද කියන ඒ වගේම ඒක කරන්න විශේෂ හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුවත් මම ඊළඟ වීඩියෝ එකෙන් කරනවා. ඉතින් මේ කෙටි වීඩියෝ එක අද කරන්නේ ගොඩක් ස්තුතියි. මොකද අද මගේ මිත්‍රයා මගේ නිතරම මගේ වීඩියෝ වල පිටිපස්සෙන් ඉන්න මගේ ඥාතියා අද නැහැ. එයා නැති වුණා. ඒ පාළුව තියෙනවා මට ඇත්තටම තදින්ම මේ දවස් දෙක තුනේ වීඩියෝ කරෙත් නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ නිසා කුඤ්ඤගලවල ඇටේ හිර කරගත්ත රිලවා වගේ ඉන්න අපේ හඳුන්නෙත්ති මහත්තයාට අපි නිතරම කියනවා සහෝදරයාට කියනවා අනිවාර්යයෙන්ම දිගින් දිගටම කතා කරන්න. ඔබතුමා කතා කරනවා කියන්නේ ඒක අපිට ආශිර්වාදයක්. මේ විපක්ෂයේ අදහස් දරන පුද්ගලයෝ විදිහට අපිට විශාල ආශිර්වාදයක් හඳුන්නෙත්ති සහෝදරයා කතා කරන්න. එයාට බාධා කරන්න එපා ආණ්ඩුවේ කිසිම කෙනෙක්. එයා විතරක් නෙවෙයි තව ගොඩක් කට්ටිය ඉන්නවා. අපේ චතුරංග බේසිංහ සහෝදරයා ඉන්නවා. එතකොට නලින් හේවගේ සහෝදරයා ඉන්නවා. ඒතර සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඉන්නවා. ඒ වගේම අපේ අතිගරු සහෝදරයාත් ඉන්නවා. එයාත් වෙලාවකට නානවා. ඉතින් යා නම් ගොඩක් වෙලාවට අර පෙර සහ පසු කතන්දරේ නැති නේ. ඉතින් කිව්වොත් කලින් කිව්වේවයි දැන් තියෙන ඒවයි සංසන්දනය කිරීම තමයි තියෙන්නේ. ඒ වගේම අපේ වසන්ත සමරසිංහ සහෝදරයා ඉන්නවා. ස්විස් සහෝදරයා. ඉතින් මේ වගේ අපි අපේ සහෝදරවරු ගැන ඉස්සරහට කතා කරමු. මේ ආණ්ඩුව විහිළුවක් නෙමෙයි. මේ ආණ්ඩුව ඊටාම නරක විදියට අපේ රටේ ස්වෛරීත්වය අපේ රටේ රණවිරුවන් පාවා දෙන වැඩසටහනක නියැලී සිටිනවා. අපි ආණ්ඩුවට කියා සිටිනවා ඔයාලා ඔය හිතන දේවල් කරන්න නම් හම්බ වෙන්නේ නැහැ පුතෝ. ඔයාලට වඩා කෙලිකාරව අපි දැකලා තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙනවා අර පුරාවිද්‍යා ස්ථානවල ගලවපු බෝඩ් ටික ඉතා ඉක්මනින් ඒවා සවි කළ යුතුයි. අපි දැක්ක අධිකරණයක නියෝග කරලා තියෙන හැම සවි කරන්න ඕනේ කියලා. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. එයා කියනවා මේ ඒක ප්‍රාදේශ සභා අනුමැතියට යටත්ව මේ හයි කරන්න ඕන කියලා. මොකද අපි දන්නේ රජයේ ඉඩම් අයිති වෙන්නේ ප්‍රාදේශීය ලේකම්ට. ප්‍රාදේශ සභාව වලට එහෙම රජයේ ඉඩම් අයිතිද නැද්ද කියලා දන්නේ නැහැ. ඒවා පුරාවිද්‍යා ඉඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි අයිති. ඒතර මේ ප්‍රාදේශ සභාවල අනුමැතිය අවශ්‍යද නැද්ද කියන කාරණාව මීට වඩා දැනුමක් තියෙන අය හොයලා බලන්න. අතරම එහෙම ප්‍රාදේශ සභාවල අනුමැතිය නම් ලබා ගන්න වෙන්නේ නැහැ ලේසියකට. මොකද මේවා තනිකරම ජාතිවාදී බෙදුම්වාදී පුද්ගලයෝ තමයි මේ පළාත් පාලන ආයතන වල නැගෙනහිර සහ උතුරු පළාතේ පළාත් පාලන ආයතන වල බලය තියෙන්නේ. මේකේ මධ්‍යම රජය කියලා එකක් තියෙනවා. තාම අපේ රටේ බලය බෙදලා නැහැ. ෆෙඩරල් කරලා නැහැ. ෆෙඩරල් පොලිසි නැහැ. ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නැහැ. ඒ නිසා මධ්‍යම රජයේ බලතල සහිතව මධ්‍යම රජයේ බලතල පාවිච්චි කරලා මේ පුරාවිද්‍යාස්ථාන ලංකාවේ වැඩිපුරම පුරාවිද්‍යාස්ථාන තියෙන නැගෙනහිර පළාතේ. ඉතින් මේ සියලුම පුරාවිද්‍යාස්ථාන මතු පරම්පරාවට රැකලා දෙන්න මේ රජය වග කියන්න ඕනේ. එහෙම පුරාවස්තු විනාශයක් සිද්ධ වුණොත් මේ අනුර කුමාර දිසානායක ජනාධිපති ඇතුළු මාලිම ආණ්ඩුව ඒ සියලුම දේට වග කියන්න ඕනේ. ඒ අයට මතු අනාගතයේදී යම්කිසි රජයක් යටතේ මේවා ආරක්ෂා නොකරපු වරදට අනිවාර්යෙන් නඩු පවරන්න ඕනේ. මේ ජනාධිපතිට සහ මේ ආණ්ඩුවට නඩු පවරන්න ඕනේ විතරක් නෙමෙයි එයාට දඬුවම් දෙන්න ඕනේ. ඉතින් ගොඩක් ස්තුතියි. නැවත වතාවක් හමු වෙමු. ජය වේවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.